රයිට් පුතේ හැමෝටම ආයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. බලන්න පුතේ හැමෝටම මම කියන දේ පැහැදිලිව ඇහෙනවද පේනවද කියලා. බලන්න හැමෝටම මම කියන දේ පැහැදිලිව ඇහෙනවද පේනවද කියලා. චුට්ටක් chat එකට දාගෙන යන්න. රයිට්. පුතේ අපි 2025 ළමයි වෙනුවෙන් දැනට සති 4කට වගේ කලින් ඉඳන් පටන් ගත්ත වැඩක් විදියට අපේ පාස් පේපර් ඩිස්කෂන් පන්තිය යනවා. ඒතර පුතේ මේ පන්තිය ඇතුලේ පහුගිය සති 4 ඇතුලේ පළවෙනි සති 3 බහුවර්ණ පේපර් එක, හතරවෙනි සතියේ ව්‍යුහගත පේපර් එක. ඒතර ගිය සතිය අවසාන වශයෙන් ව්‍යුහගත පේපර් එක අපි සාකච්ඡා කරලා අවසන් කරා. එතකොට අද දවසේ පුතේ අපි ඔන්න ආරම්භ කරනවා අපේ 2024 A level රචනා පේපර් එක සාකච්ඡා කරන්න. අපි අද උපරිම උත්සාහයක් දරනවා ඔය රචනා පේපර් එකේ තියෙන සිවිල් ප්‍රශ්න දෙක, මෙකැනිකල් ප්‍රශ්න දෙක සහ ඉලෙක්ට්‍රිකල් ඉලෙක්ට්‍රොනික ප්‍රශ්න දෙක කියන කොටස් වලින් උපරිමයක් අනිවාර්යයෙන්ම අඩුම තරමේ ඔය කොටස් දෙකක සිවිල් හරි ඉලෙක්ට්‍රිකල් ඉලෙක්ට්‍රොනික හරි තියෙන කොටස් වලින් කොටස් දෙකක ප්‍රශ්න හතරක්වත් අද දවසේ අවසන් කරගන්න අපි උපරිම උත්සාහයක් දරමු දවස් ඇතුලේ වැඩේ කරගන්න. එහෙමනම් මේ අපි පුතේ අපි වැඩේ පටන් ගමු. හැමෝම කොලයක් තියාගන්න. රචනා පේපර් එක මම හිතනවා ලියලා ඇති. ඒතර රචනා පේපර් එක ලියපු කොටසට අමතරව ඔයා මේ කොළ ටිකක් තියාගන්න. අපි මේ සාකච්ඡාවේදී ඔයා කරපු අඩුපාඩු මොනවා හරි ලියා ගන්න තියෙනවා නම්. පැහැදිලි නේද පුතේ? හරි. එහෙනම් ඉස්සෙල්ලාම ගන්න 2024 පේපර් එකේ සිවිල් කොටසේ පළවෙනි ප්‍රශ්නේ නැත්තම් අපේ පස්වෙනි රචනා ප්‍රශ්නය සාකච්ඡා කරන්න. හරි. එහෙනම් පුතේ පස්වෙනි රචනා ප්‍රශ්නය අපිට දීලා තියෙන සිවිල් වලින් කියලා තියෙනවා මෙන්න මෙහෙම වැඩක්. රූපයේ දක්වා ඇත්තේ ඉදිකිරීමට යෝජිත බස් නැවතුමක නම් කරන ලද වයි හරස්කඩ ඉදිරි පෙනුම සහ සැලැස්මයි. ඒ වහලේ කොන්ක්‍රීට් වලින් තැනිය යුතුයි කියලා කියනවා. එය 3000ක් මිලිමීටර් උස ඇති 2500ක් දිග ඇති එක් ගඩොලක් පළල ඇති A හා B ගඩොල් බිත්ති මත රැඳවිය යුතුව ඇත. එම ගඩොල් බිත්ති දෙක අතර පිටුපස කොටස එක් ගඩොලක් පළල ඇති භාග බිත්තියක් C වන අතර බස් නැවතුමේ ඉදිරිපස විවෘතව පැවතිය යුතුය. මෙම ගඩොල් බිත්ති සියල්ල කපරාරු නොකර තැබිය යුතු අතර ඒවා සිත් ඇද ගන්නා සුළු නිමාවකින් ඉදි කළ යුතුය. හරි. පළවෙනි ප්‍රශ්නේ විදියට පුතේ අපෙන් අහනවා මෙම බිත්තිවල ගඩොල් එලීම සඳහා යොදාගත හැකි සුදුසුම බැමි වර්ගය නම් කරන්න කියලා. දැන් කතන්දරේ බොහොම සරලයි. දැන් මේ බස් හෝල්ට් එකක් හදලා තියෙන්නේ. බස් හෝල්ට් එකේ තියෙන මුලින්ම අහන්නේ බැමි වර්ගය. එතකොට මේ බැමි වර්ගය ගැන අදහසක් ගන්න ඔයාට දෙනවා පොඩි විස්තර ටිකක්. මේකේ උඩ කොන්ක්‍රීට් වහලයක් තියෙන්නේ. බිත්ති තුනක් තියෙනවා. මේ පැත්තේ කෙළවරේ එහා පැත්තේ තියෙන බිත්තිය භාගයට බැඳපු භාග බිත්තියක්. අනිත් බිත්ති දෙක සම්පූර්ණයෙන් බැඳලා තියෙන්නේ. ඒ දෙක මත කොන්ක්‍රීට් වහලේ රඳවලා තියෙනවා. ඒතර මේකේ විශේෂ කතන්දරයක් කියනවා. මේ බැමි ඔක්කොම ගඩොලක් පළල ඒවා. ගඩොලක් පළල ඒවා. අපි දැන් ගොඩනැගිලි තාක්ෂණ වේදයේ පුතේ බැමි වර්ග ඉගෙන ගන්නවා ඔක්කොම හතරක්. ඔලුගල්, බඩගල්, ෆ්ලෙමිෂ් සහ ඉංග්‍රීසි. ඒතර ඔය බැමි වර්ග හතරෙන් ගඩොලක් පළල බැමි තියෙන්නේ තුනයි. ඔලුගල්, ඉංග්‍රීසි, ෆ්ලෙමිෂ්. එතකොට මේකේ කියනවා මෙහෙම කතන්දරයක්. ඔය බැමි තුනෙන් ඕනෑම එකක් කියලා උත්තරේ ගන්න බෑ. හේතුව වෙයි. මේකේ කියනවා මේක කපරාරු කරන්නේ නැහැ. ඊළඟට සිත් ඇද ගන්නා සුළු නිමාවක් තියෙන්නත් ඕනේ. ඒතර එහෙම කියපු ගමන් ඔයාට උත්තරේ ඔළුවට ඇවිල්ලා ඉවරයි. සාමාන්‍ය අලංකාරය සඳහා සිත් ඇද ගන්නා සුළු නිමාවක් සහිත විදි කරන ගඩොල් බැමි ආකාරයේ ගඩොලක් පළල එක ෆ්ලෙමිෂ් බැමි රටාව. එහෙනම් උත්තරේ ඔයාට මේකේ ෆ්ලෙමිෂ් බැම්ම කියන එක එන්න ඕනේ. හරි නේද? මම හිතනවා වැඩේ පැහැදිලි. ෆ්ලෙමිෂ් බැම්ම කියන එක තමයි. එතකොට පළවෙනි කොටසට උත්තරේ විදිහට එන්න ඕනේ. ඒක බොහොම සරලව තේරුම් ගන්න පුළුවන් එකක්. හරි.
එතනට ලකුණු 5ක් හම්බ වෙලා තියෙනවා. ඊට පස්සේ කියනවා ඒ ගඩොල් බිත්තියේ එක් වරියක් එලීම සඳහා අවශ්‍ය ගඩොල් ප්‍රමාණය ගණනය කරන්න කියනවා. කුස්තුරයක ඝනකම මිලිමීටර් 8ත් 12ත් අතර අගයක පවත්වාගත හැකිය කියලා ලියලා කියනවා. හරි. කියනවා එක් වරියක් එලීම සඳහා අවශ්‍ය ගඩොල් ප්‍රමාණය. දැන් ළමයි ඔයාට පේනවා මෙන්න මේ බිත්තිය. ඒ ගඩොල් බිත්තිය එක් වරියක් බඳින්න. පුතේ ඒ ගඩොල් බිත්තිය ඔයාට පේනවා 2500ක් මිලිමීටර දිගයි. මිලිමීටර 2500ක් දිගයි. 2500ක් දිග බැම්මක් මිලිමීටර. එතකොට මේකට ගඩොල් කීයක් අවම වශයෙන් ඕනද කියලා අහනවා. අපි නිකන් ඇඳගෙන යමුකෝ ෆ්ලෙමිෂ් බැම්මක රටාව. ඔන්න අපි හිතමු රයිට් බඩගල් බැමි බඩගලක් තිබ්බා ඔලු ගලක් තිබ්බා. ආය බඩගල් ඔහම මේ අතට දෙකක් තිබ්බා මේ අතට ඔලු ගලක් තිබ්බා. මෙහෙම තියාගෙන යන්නනේ සාමාන්‍ය පුතේ ෆ්ලෙමිෂ් බැම්මක් තියෙන්නේ. ෆ්ලෙමිෂ් බැම්මක ඕක තමයි රටාව. සාමාන්‍ය ඔන්න ඔය රටාවට යනකොට මේ මෙහෙම සිද්ධියක් තියෙනවා බලන්න. මේ ගඩොලේ දිග අපි දන්නවා සාමාන්‍යයෙන් 220යි. ඉංජිනේරු ගඩොල්නේ. හරි. ඊට පස්සේ මේ ගඩොලක කෑල්ල 105යි. එතකොට මේ දෙන්න අතරට මෙතනට කුස්තුරයක් එනවා. ඒක ගන්න කියලා තියෙනවා 8ත් 12ත් අතර. අපි 10යි කියලා නිකන් ගමුකෝ. 10යි කියලා ගමු. ඊට අමතරව මෙතන ආය කුස්තුරයක් තියෙනවා. ඒකත් අපි 10යි කියලා ගමු. ඔන්න මම එක කෑල්ලක් සැලකුවා. එතන ගඩොල් 3ක් බැඳලා ගඩොල් 3ක් ගිහින් තියෙනවා මෙන්න මේ දිගට. දැන් සම්පූර්ණ මේ දිග කීයද බලන්න පුතේ. මෙතන 220යි 320යි 325යි 335යි 345යි. ගඩොල් 3ක් මගෙන් ආවරණය වන දිග 345යි. දැන් 2500කට ගඩොල් කීයක් ඕනද කියලා නහන්නේ. එතකොට ළමයි අපි 2500 බෙදනවා 345න්. මං ඔතනදි ගත්තේ වරියක ඝනකම මිලිමීටර 10යි කියලා. ඔයාට 8 ගන්නත් පුළුවන් 8යි 12යි අතර ඕනෑම අගයක් ගන්න පුළුවන්. පැහැදිලිනේ කතන්දරේ? හරි. එතකොට පුතේ 2500 බෙදුවොත් 345න් මේ වගේ සෙට් 7.24ක් පුළුවන් කියලා තමයි උත්තරේ එන්නේ. හරි. 7ක් පුළුවන් ඉතුරු කෑල්ලට ආයෙ ගල් තියන්න පුළුවන් වෙනවා. දැන් මේ වගේ කොටස් 7ක් කියලා කියන්නේ පුතේ කීයක්ද? මේ වගේ කොටස් 7ක් කියන්නේ මෙතන ගල් 3යි. ගල් 3ඒවා 7ක් කියන්නේ එතන ගල් 21යි. ගල් 21කින් පුතේ ආවරණය වෙන ප්‍රමාණය හොයමු. හරිනේ. ගල් 21කින් ආවරණය වන ප්‍රමාණය. තව එතකොට 345 ඒවා 7යි. 345 ඒවා 7යි කියන්නේ 2415යි. 2415යි. 2415යි කියන්නේ පුතේ තව 85ක් ඔව් 2415ක් කියන්නේ 85ක් මේකට තියන්න වෙනවා. එතකොට ආසන්නව තව 85ක් එන්න නම් මිලිමීටර් දැන් මේකට අපි දන්න ඕනේ සාමාන්‍යයෙන් ආන බාන්දුවක් තියන්නත් ඕනේ කියලා. තව මේකට ආන බාන්දුවක් තිබ්බොත් ආන බාන්දුව කොච්චරක් එනවද? 105න් භාගේ 52.5ක් එනවා. එතකොට ළමයි ආසන්නව ඔන්න සැලකිය යුතු උත්තරයක් එනවා ගල් 21කුයි ආන බාන්දුවකුයි වගේ. හරි නේද?
ගල් 21කුත් ආන බාන්දුවක් වගේ ගල් ප්‍රමාණයක් මේකට අවශ්‍යයි. මං ඔය ගත්තේ මිලිමීටර් 10ක් මේ ගඩොල් කුස්තුරේ පළල කියලා. මම හිතන්නේ 12 ගත්තොත් ඔය ප්‍රමාණය වෙනස් කරගන්නත් පුළුවන්. හරියටම 2500 එන්නත් පුළුවන්. පැහැදිලිනේ? පැහැදිලි නේද? එහෙනම් ළමයි මේ බැම්ම බඳින්න ගල් 21කුත් සම්පූර්ණ ගල් 21කුත් ආන බාන්දු එකකුත් දැම්මොත් මේ වැඩේ හරි. තේරුණාද වැඩේ කරපු විදිය පුතේ? බලන්න වැඩේ තේරුණාද කියලා කරපු විදිය තේරුණාද බලන්න. මේ වගේ කෑල්ලකට යන ප්‍රමාණය ගත්තද 2500ක් ආවරණය වෙන්න මේ වගේ සෙට් 7ක් ඕනේ. 7 3 21යි. ගල් 21ක් ඕනේ. ගල් 21ක් තිබ්බහම තව මිලිමීටර් 85ක් අඩුයි. ඒ කියන්නේ ආන බාන්දු කෑල්ලක් තිබ්බහම ඔය වැඩේ සෙට් වෙනවා මිලිමීටර් 12ක වගේ ඝනකමකට වැඩේ ගත්තොත්. හරි නේද පුතේ? ඔන්න ඒ කොටසත් ඇඳලා ගාන හදලා ඉවරයි. right. දෙවෙනි අණු කොටස හරි. ඊළඟට කියනවා මෙහෙම. 3 දල සටහනක් ඇසුරින් x දෙසින් බැලූ විට A බිත්තියේ පැතිපෙනුම ඇඳ දක්වන්න ගඩොල් වාරි දෙකක් පමණක් දැක්වීම ප්‍රමාණවත් වේ. දැන් මේ මොකද්ද කියන්නේ? මේකේ ඉදිරි පෙනුම ඉදිරි ආරෝහණය අඳින්න කියලා කියන්නේ නේ. ඉදිරි ආරෝහණය අඳින්න කියලා කියනවා. ගඩොල් වාරි දෙකක් විතරක් නිරූපණය කරාම ඇති කියනවා. හරිනේ. එහෙනම් මොකද වෙන්න ඕනේ? මේ බඩගල් ෆ්ලෙමිෂ් බෑම්මේ ඉදිරි ආරෝහණය. මෙතනට බඩ ගලක් තිබ්බා, මෙතනට ඔලු ගලක් තිබ්බා. මෙතනට බඩ ගලක් තිබ්බා, ආයෙ ඔලු ගලක් තිබ්බා. මේ පැත්තට ආයෙ බඩ ගලක් තිබ්බා. ඊට පස්සේ මෙතනට ඔලු ගලක් තිබ්බා, ඔලු ගල තියලා ඉවරලා ආන බාන්දුවක් තිබ්බා. ඊට පස්සේ බඩ ගලක් තිබ්බා. පැහැදිලිනේ? ඔය විදියට සාමාන්‍ය ඉදිරි ආරෝහණය ඇඳනම් ඒකෙදි අනිවාර්යෙන් පළවෙනි වරිය බඩගල් ඔලුගල් මාරු වෙනවා. සහ දෙවෙනි වරියේ ඔලුගලින් පටන් අරන් ඉස්සල්ලාම ආන බාන්දුවක් තියලා මේ ටික තියා ගන්නවා. අනිවාර්යෙන් මේකේ පුතේ ආන බාන්දුවක් ඇඳාම ඒක ආන බාන්දුව කියලා නම් කරන්න අවශ්‍යමයි. බලන්න වැඩේ පැහැදිලිද කියලා. ආන බාන්දුව ඇඳනනම් ආන බාන්දුව පැහැදිලි කිරීම අත්‍යවශ්‍යයි. හරි. මම හිතනවා ඕක නම් හැමෝම කරලා ඇති. right. ඊළඟ කොටස. ප්‍රශ්නේ ඊළඟ කොටස දීලා තියෙනවා ළමයි. මොකක්ද දීලා තියෙන්නේ? ඉහත අතලු වහලේ සඳහා 1:4 අනුපාතයේ සහිත කොන්ක්‍රීට් මිශ්‍රණයක් සකසා ගැනීමට අවශ්‍ය වන අමුද්‍රව්‍ය පරිමා ගණනය කරන්න. හරි. කොන්ක්‍රීට් එකේ දිග පළල ළමයි දීලා තියෙනවා. ඝනකමක් දීලා තියෙනවා. අවශ්‍ය වන ද්‍රව්‍ය පරිමාවන් හොයන්න කියලා කියනවා. ඒකෙදි විශේෂ කරලා කියනවා තෙත සහ වියලි අමුද්‍රව්‍ය වල පරිමා අතර ඇති අනුපාතය 1ට 1.4ක් ලෙස සලකන්න කියලා. ඒ කියන්නේ තෙතයි වේලිච් එක්කෙනාගේ පරිමා අතර වෙනසක් තියෙනවා කියලා කියන්නේ. හරිනේ. ඉස්සල්ලාම් පුතේ අපි හොයාගන්න ඕනේ මොකද්ද? කොන්ක්‍රීට් අතලුවට අල්ලන කොන්ක්‍රීට් පරිමාව. හරි. කොන්ක්‍රීට් අතලුවේ කොන්ක්‍රීට් අල්ලන පරිමාව. ඊට පස්සේ අපි එක් එක් ද්‍රව්‍ය ප්‍රමාණයන් ටික වෙන වෙනම හොයන්න ඕනේ. හරි නේද? මේන් අපි හොයාගෙන යමු. කොන්ක්‍රීට් අතලුවේ කොන්ක්‍රීට් පරිමාව ගත්තාම මෙයා පුතේ 5000ක් දිගයි 2500ක් පළලයි ඝනකම දීලා තියෙනවා ඝනකම 100ක් කියලා දීලා තියෙනවා. එහෙනම් 5 වැඩි කිරීම 2.5 වැඩි කිරීම 0.1යි. මේ තමයි කොන්ක්‍රීට් පරිමාව. හරි නේද? ඒ කියන්නේ මේකට අල්ලන කොන්ක්‍රීට් පරිමාව.
එතකොට අපිට උත්තරයක් එනවා 5 වැඩි කිරීම 2.5 වැඩි කිරීම 0.1 කියලා කියන්නේ. එනවා ළමයි 1.25ක් ඝන මීටර. හැබැයි මේ ඇත්ත ප්‍රමාණය. ඇත්ත ප්‍රමාණයනේ. තෙතයි වේලිච්චයි අතර 1ට 1.4ක මේ පරිමා වෙනසක අනුපාතයක් තියෙනවා. එහෙනම් ඇත්තටම ඕනේ ප්‍රමාණය හොයන්න මේක වැඩි කරන්න ඕනේ පුතේ 1.4. කියන්නේ එකෙන් බෙදලා 1.4ෙන් වැඩි කරන්න ඕනේ. එතකොට එනවා ඇත්තටම ද්‍රව්‍ය කොච්චරක් ඕනේද කියලා. හරිනේ. පැහැදිලිද කතන්දරේ? හරි. ඕක වැඩි කරනවා 1.4ෙන් අපි. ඔය වැඩි කරනවා 1.4ෙන්. right. එනවා පුතේ 1.75ක් කියලා. එනවා 1.75ක් ඝන මීටර කියලා. හරිනේ. මේ තමයි තියෙන්න ඕනේ මුළු ද්‍රව්‍ය පරිමාව. ඇත්තරම තියෙන්න ඕනේ පරිමාව. දැන් මේ ද්‍රව්‍ය පරිමාව ගත්තාම ළමයි හරිද? ওই ද්‍රව්‍ය පරිමාව ගත්තාම අනුපාතේ 1ට 2ට 4නේ. හරිනේ. කොටස් 4යි 2යි 6යි 1යි 7යි. මේක කොටස් 7කට බෙදෙන්න ඕනේ. 1.75 බෙදීම 7 වැඩි කිරීම 1 තමයි සිමෙන්ති පරිමාව. සිමෙන්ති පරිමාව 1.75 බෙදීම 7 වැඩි කිරීම 2 තමයි සියුම් සමහාරක පරිමාව. 1.75 බෙදීම 7 වැඩි කිරීම 4 තමයි ළමයි රළු සමහාරක පරිමාව. හරිද බලන්න කතන්දරේ? ඔන්න මේ ටික සුළු කරලා උත්තරේ ගන්න. එතකොට එනවා මේකට ඕනේ කොන්ක්‍රීට් පරිමාව කොච්චරයිද කියලා. බලන්න පුතේ වැඩේ තේරුණාද කියලා. බලන්න වැඩේ තේරුණාද කියලා. ඉක්මනින් හදලා නැති කෙනෙක් දාගන්න ඕක. හරිනේ ළමයි. මම හිතනවා වැඩේ හරි ඇති. right. මකන්නද ළමයි? හරි. මෙන්න අපි ඊළඟ වැඩේට එනවා. හරිද? අපි ඊළඟ වැඩේට එනවා. හරිනේ. ඊළඟ කොටස කියනවා පුතේ මෙහෙම කතාවක්. මොකද්ද? ඔන්න දැන් පරිමා ටික හෙව්වනේ. ඊළඟට කියනවා ඒ බිත්තියේ පතුලෙහි දිග මීටර 1ක් මත යෙදෙන බලය ගණනය කරන්න. කොන්ක්‍රීට් වල ඒකක බර කිලෝ නිව්ටන් 24ක් ඝන මීටරයට ලෙස සලකන්න කියලා කියනවා. ගඩොල් බිත්තියේ ඒකක බර 18ක් කිලෝ නිව්ටන් ඝන මීටරයට ලෙස සලකන්න කියලා කියනවා. හරිනේ. පැහැදිලිනේ කතන්දරේ? right. පුතේ මේ බලා ගන්න. හරි. ඔන්න අපි ආපහු ගන්නට එනවා. මොකද්ද කියන්නේ? ඒ බිත්තියේ පතුලේ දිග මීටර 1ක් මත යෙදෙන බලය ගණනය කරන්න කියලා කියනවා.
කොන්ක්‍රීට් වල ඒකක බර 24ක් කිලෝ නිව්ටන් ඝන මීටරයට කියනවා. ගඩොල් බිත්තියක ඒකක බර 18ක් කිලෝ නිව්ටන් ඝන මීටරයට කියලා කියනවා. හරි. දැන් ඒ කියන බිත්තිය මත කොච්චරක් බර වැටෙනවද කියලා තමයි අහන්නේ. දැන් අපි දන්නවා ළමයි කොන්ක්‍රීට් එක ඝන මීටරයකට එදෙන බර තියෙනවනේ. අපි දන්නවා කොන්ක්‍රීටය මත කොන්ක්‍රීටයේ පරිමාව කලින් අපි හෙව්වා. මොකද්ද? 5 වැඩි කරා 2.5න් වැඩි කරා 0.1න්. හරිනේ. මේ තමයි පරිමාව. ඕක අපිට ආවනේ 1.25ක් ඝන මීටර කියලා. ඕකනේ කොන්ක්‍රීට් එකේ ඇත්ත පරිමාව. එතකොට ඔය පරිමා ඒ කියන්නේ ඝන මීටර එකකට බර දීලා තියෙනවා පුතේ. මොකද්ද? ඝන මීටර එකකට බර දීලා තියෙනවා. කොච්චරද? ඝන මීටරයකට බර දීලා තියෙනවා කිලෝ නිව්ටන් 24ක්. එහෙනම් ඝන මීටරයකට කිලෝ නිව්ටන් 24 නම් කීයද? 1.25කට. 1.25කට. දැන් මේ තමයි කොන්ක්‍රීට් එක මගින් දෙන මුළු බර. හැබැයි මේ කොන්ක්‍රීට් එක බිත්ති දෙකක් මත යෙදෙනවනේ. එතකොට ඔය බර සම්පූර්ණ බර එක බිත්තියක් මත යෙදෙන්නේ. මේක දෙකෙන් බෙදුවහම එන අගයක් කොන්ක්‍රීට් වලින් බිත්තිය නැත්නම් අර බිත්තියේ පතුලට වැටෙනවා. හරිනේ. අපි යක සුළු කරමු. 24 1.25න් වැඩි කරා 24 වැඩි කරා 1.25න් 30ක් එනවා. බෙදීම 2යි. එනවා පුතේ 15ක් කිලෝ නිව්ටන් කියලා. මේ තමයි කොන්ක්‍රීට් එක මගින් යෙදෙන බර. පැහැදිලිද බලන්න සිද්ධිය? හරි. දැන් දීලා තියෙනවා මොකද්ද? ගඩොල් බිත්තියේ මේ ඝන මීටරයක යෙදෙන බර. ගඩොල් බිත්ති ඝන මීටරයකින් යෙදෙන බර. දීලා තියෙනවා 18ක් කිලෝ නිව්ටන් කියලා. නේද? 18ක් කිලෝ නිව්ටන් කියලා දීලා තියෙනවා. ඔව් 18ක් කිලෝ නිව්ටන් කියලා දීලා තියෙනවා. දැන් මොකද කරන්න ඕනේ? ගඩොල් බිත්තියේ පරිමාව හොයන්න ඕනේ. ගඩොල් බිත්තියේ පරිමාව කොහොමද හොයන්නේ? ගඩොල් බිත්තියේ දිග 2500යි. නැත්තම් 2.5යි. ඝන මීටර වලින් හොයන්න තියෙන්නේ. මීටර 2.5යි. ඒක වැඩි කරන්න ඕනේ ළමයි බිත්තියේ පළලින්. බිත්තියේ පළල 220යිනේ. ඒ කියන්නේ 0.22යි. හරි නේද? ඊට පස්සේ උස දීලා තියෙනවා 3.0යි 3000යි කියලා. රයිට්. මේ තමයි බිත්තියේ පරිමාව. තේරුණාද බලන්න පුතේ? තේරුණාද? හරි. මේ ඝන මීටර ගාන වැඩි කරනවා 18ක් කිලෝ නිව්ටන් වලින්. මේ සම්පූර්ණ බර කවුරු මත යෙදෙනවද? අදාළ බිත්තිය මත යෙදෙනවා. රයිට්. එතකොට ළමයි ඕක සුළු කරාම අපිට උත්තරයක් විදියට ලැබෙනවා මෙහෙම. ඕක සුළු කරාම උත්තරයක් විදියට ලැබෙනවා 2.5 වැඩි කරා 0.22න් වැඩි කරා 3න් 1.65 වැඩි කරා 18න් 29.7ක් කිලෝ නිව්ටන් කියලා උත්තරයක් එනවා. දැන් මේ කොන්ක්‍රීට් එක මගින් මේ බිත්තිය හරහා වැටෙන බරයි මේ බිත්තියේ සම්පූර්ණ ගඩොල් බිත්තියෙන් යෙදෙන බරයි. දැන් මේ දෙක එකතු කරනවා යෙදෙන මුළු බර බිත්තිය මත යෙදෙන මුළු බර 15යි කිලෝ නිව්ටන් ධන 29.7ක් කිලෝ නිව්ටන්. එතකොට පුතේ අපිට උත්තරයක් එනවා 15 ධන 29.7යි 44.7ක් 44.7ක් කිලෝ නිව්ටන් 44.7ක් කිලෝ නිව්ටන්. වැඩේ හරි නේද? 44.7යි කිලෝ නිව්ටන් තමයි මුළු යෙදෙන බර. හැබැයි පුතේ ප්‍රශ්නේ අහන්නේ මොකද්ද? ගඩොල් බිත්තියේ
මීටරයක් මත යෙදෙන බර නේද? ඔව් මීටර එකක් මත යෙදෙන බර. දැන් මේ තියෙන්නේ මීටර 2.5 පුරාම යෙදෙන බර මුළු බිත්තියටම යෙදෙන බර. මේක බෙදන්න ඕනේ පුතේ 2.5 කියන්නේ. 2500 කියන්නේ 2.5 නේ. 2.5න් බෙදුවාම එනවා උත්තරේ. ඔන්න මීටරයක් මත යෙදෙන බර. මම හිතන්නේ අපිට එනවා සුළු කරාම 44.7 බෙදන්න ඕනේ 2.5න් උත්තරේ එනවා 17.88 කිලෝ නිව්ටන් කියලා. හරි නේද? හරි නේද? පැහැදිලිද පුතේ කතන්දරේ? ඔන්න ඒකට අදාළ සාකච්ඡාව. අනිවාර්යෙන් මතක තියාගන්න පුතේ මේ සුළු කිරීම කරනකොට මේ පියවර අතාරින්න එපා. ඒ අවසාන ඒකක දාන්න අමතක කරන්න එපා. ඔය අවසාන ඒකක දැමීමට සාමාන්‍ය ලකුණක් හැම කොටසකම තියෙනවා. මේ සුළු කරන හැම පියවරකටම ලකුණක් තියෙනවා. ඒ කියන්නේ පුළුවන් තරම් පියවර සහිතව සුළු කරලා පෙන්වන්න. එතකොට ඔයාගේ ලකුණු සම්බන්ධව ලොකුවට බය වෙන්න දෙයක් නැත. පැහැදිලි නේද සිද්ධිය? හරි. ඊළඟට ප්‍රශ්නේ ඊළඟ කොටසේදී කියනවා මේ මෙහෙම කතන්දරයක්. මොකද්ද කියන්නේ? ඔක ලියා ගන්න ළමයි. ලියාගෙන නැති අය, හදපු නැති අය ටක් ගාලා ලියා ගන්න. මම බෝඩ් එකේ ඔහොම තියන්නම්. හරි? ඊළඟට කියනවා මෙහෙම. කොන්ක්‍රීට් අතලුවේ වැරගැන්වුම් යෙදීම මගින් වැඩි දියුණු කරන බලයේ වර්ගය කුමක්ද? බොහොම සරල ප්‍රශ්නයක්. අපි දන්නවා ළමයි කොන්ක්‍රීට් එකකට වැරගැන්වුම් දාලා බලාපොරොත්තු වෙන්නේ එයාගේ ආතන්‍ය ප්‍රත්‍යාබලයට ඔරොත්තු දීමේ හැකියාව වැඩි කරන එක. ඇදෙන එකට ඔරොත්තු දෙන එක වැඩි කරන එක. අපි කියනවා ආතන්‍ය ප්‍රත්‍යාබලයට ඔරොත්තු දීමේ හැකියාව වැඩි කරන්න. වැඩි කරන බලය ආතන්‍ය බලය කියලා ලිව්වා නම් නිවැරදි. හරි නේද? ආතන්‍ය ප්‍රත්‍යාබලය. right. ඊට පස්සේ කියනවා B කොටසේ දෙවෙනි එක ඉහත කොන්ක්‍රීට් අතලුව සඳහා යොදන වැරගැන්වුම් ප්‍රමාණ තීරණය කිරීමේදී සැලකිය යුතු කරුණු තාක්ෂණවේදී හේතු සහිතව හේතු දක්වමින් පැහැදිලි කරන්න. හරි. වැරගැන්වුම් ප්‍රමාණ තීරණය කරද්දී වැරගැන්වුම් වල සයිස් එක දාන ප්‍රමාණ තීරණය කරද්දී බලන දේවල්. පළවෙනි දේ තමයි මොකද්ද? කොන්ක්‍රීටය මත යෙදෙන භාරය බලනවා. කොන්ක්‍රීටය මත ලොකු භාරයක් යෙදෙනවා නම් ඊට සාපේක්ෂ ඔරොත්තු දෙන කම්බි ප්‍රමාණයක් දාන්න ඕනේ. යෙදෙන භාරය. හරිනේ. ඊළඟට මේ අපි දාන කොන්ක්‍රීට් එකේ ශ්‍රේණිය මොකක්ද කියන එක බලනවා. හරිනේ. දාන කොන්ක්‍රීට් ශ්‍රේණිය මොකක්ද කියන එක මත අපි වැරගැන්වුම් මොකක්ද කියලා තීරණය කරනවා. වැරගැන්වුම් ප්‍රමාණ කොච්චරක් දානවද කියලා තීරණය කරනවා. යෙදෙන ප්‍රත්‍යාබලයන් ප්‍රමාණය අනුව අපි දැන් සාමාන්‍යයෙන් මේ කොන්ක්‍රීට් වල අපි හිතමු දැන් මේක කොන්ක්‍රීට් යෙදීමකදී සාමාන්‍ය මේක මත යෙදෙන බර කොච්චරයිද? ඊළඟට මේකට යෙදෙන ප්‍රත්‍යාබලවල ආකාරය මොකද්ද? ආතන්‍ය ප්‍රත්‍යාබල විතරද යෙදෙන්නේ? එහෙම නැත්නම් ව්‍යාකෘති ප්‍රත්‍යාබලත් යෙදෙනවද කියන එක මත අපි කොන්ක්‍රීට් වල ප්‍රමාණය කියන්නේ දාන කම්බි ප්‍රමාණය තීරණය කරද්දී ඕකත් සලකලා බලනවා. හරිනේ. ඒතර මේ බලය මත වැස්ම කොච්චරක් තියෙනවද? ඒ වැස්මේ දිග ඇරෙනකොට කම්බි තව කීයක් වැඩිපුර ඕන වෙනවද? අන්න ඔය වගේ දේවල් කොන්ක්‍රීට් ශ්‍රේණිය යෙදෙන බර මොකක් වගේ දේවල් ටික අපි මේකේ සලකලා බලනවා. ඒතර ඒක තාක්ෂණවේදී හේතු දක්වමින් පැහැදිලි කරන්න කියලා කියන්නේ පුතේ දැන් කියන්න ඕනේ. සාමාන්‍ය කොන්ක්‍රීටයකට ආතන්‍ය ප්‍රත්‍යාබලයක් වැඩි වශයෙන් යෙදෙනවා නම් වැඩි විස්කම්බයෙන් යුත් කම්බි දාන්න ඕනේ සහ වැඩි කම්බි ප්‍රමාණයක් දාන්න ඕනේ. ඒතර ආතන්‍ය බලයක් දෙන තැනක මේ යෙදෙන ආතන්‍ය බලය වැඩි නම් අතිවැස්මේ ප්‍රමාණය වෙනස්. ඒතර ඒකට වැඩිපුර කම්බි වැය වෙනවා.
දාන කොන්ක්‍රීට් ශ්‍රේණිය දාන්නේ යම් ඔරොත්තු දීමකට. අපි දන්නවා M20 ශ්‍රේණියෙන් දානවා නම් 20ක් නිව්ටන් වර්ග මිලිමීටරයකට ඔරොත්තු දෙන්න තමයි කම්බි දාන්න ඕනේ. M25 දානවා නම් ඊට වඩා 25ක් නිව්ටන් වර්ග මිලිමීටරයකට ඔරොත්තු දෙන්න ඕනේ. රයිට්. ඒ වගේ සාධක මේකේවා උත්තරේ විදිහට ලිව්වා නම් ප්‍රමාණවත්. හරිනේ. ඒක වාට ලකුණු දෙන්න කියලා තියෙනවා. කරුණක් විතරක් ලියනවට එක කරුණකට ලකුණු 5යි. විස්තර කිරීමක් සහිතව තියෙනවා නම් ඒ කරුණක් ලියලා ඒක විස්තර කරනවට කරුණට ලකුණු 5කුත් විස්තර කිරීමට ලකුණු 5කුත් විදියට තියෙනවා. මේක මේ බොහොම සරල තියරි කොටසක් නිසා ඔයා කරුණ එක විස්තර කිරීම තියෙනවා නම් එක කරුණක් විස්තර කරලා ලියනවට ලකුණු 10ක් හම්බ වෙලා තියෙනවා. හරි නේද පුතේ? සිද්ධිය පැහැදිලි නේද? බලන්න සිද්ධිය පැහැදිලිද කියලා. හරි. හරි. ඊට පස්සේ C කොටසේ පළවෙනි එක මොකද්ද කියන්නේ? තීන්ත ආලේපයේදී කිසියම් පෘෂ්ඨයක් මත යොදනු ලබන මුල් ආලේපය ප්‍රාථමික ලේපය ලෙස හඳුන්වනවා. ඔව්. සාමාන්‍ය ප්‍රයිමරි කෝට් එක කියලා නේද ගාන පළවෙනි එක කියන්නේ. කියනවා ප්‍රාථමික ලේපයන් මගින් සිදු කරන කාර්යයන් දෙකක් ලුහුණින් විස්තර කරන්න. දැන් ප්‍රාථමික ලේපයකින් මොකද්ද ළමයි වෙන්නේ? ඔක අපි කියලා තියෙනවා. ප්‍රයිමරි කෝට් එකෙන් කරන්නේ විශාල ප්‍රමාණයේ සියුම් සිදුරු තියෙනවා නම් ඒ ටික වහලා දානවා. එතකොට තීන්ත දෙවෙනි අර සාමාන්‍ය ප්‍රාථමික ස්තරයේ ගෑවට පස්සේ ඊළඟට තින්ත ගන්නකොට තින්ත වැය වෙනවා අඩුයි. ඒ කියන්නේ මනා පෙනුමක් එනවා. තින්ත ආලේප කරන්න සුදුසු පෘෂ්ඨයක් හදනවා. මනා ලෙස හදපු ඒකාකාර පෘෂ්ඨයක් ලැබෙනවා. හරිද? ඊළඟට ගාන තීන්ත එක හොඳින් අදාළ පෘෂ්ඨයත් එක්ක බැඳෙනවා ප්‍රාථමික ලේපයත් එක්ක බැඳෙන නිසා. හරි? ඊළඟට තීන්ත ගන්නකොට ලේසියෙන් පැතිරිලා යනවා. මේ ප්‍රයිමරි කෝට් එකකින් තියෙන වාසි. සියුම් සිදුරු වහලා දානවා. ගන්නකොට හොඳ පෘෂ්ඨයත් එක්ක මේ තින්ත එක බැඳීමක් ඇති කරනවා. තින්ත වැය වෙනවා අඩුයි. හරි? තින්ත පැතිරිලා ගෑවෙනවා ලේසියෙන්. හරි? ඔන්න ඔය වගේ දේවල් ටිකක් ලියන්න ඕනේ. කරුණු දෙකක් ලුහුණින් විස්තර කරන්න ඕනේ. ඒතර කරුණු දෙකත් එක්ක විස්තර කිරීම තියෙනවට ලකුණු දීලා තියෙනවා. එක කරුණකට 5 ගානේ කරුණු දෙකට 10ක්. හරි නේද ළමයි? පැහැදිලිද බලන්න? හරි. දැව සහ ලෝහ මතු පිටක් පමණක් භාවිත කළ හැකි ප්‍රාථමික ආලේපන වර්ගය නම් කරන්න. දැව පෘෂ්ඨයකයි ලෝහ මතු පිටකයි පමණක් භාවිත කර හැකි ප්‍රාථමික ආලේපනය අපි දන්නවා ඇලුමිනියම් තීන්ත තමයි මේකට පාවිච්චි කරන්න පුළුවන්. සරල කතාවක් ඇලුමිනියම් තීන්ත තමයි මේකට පාවිච්චි කරන්න පුළුවන්. හරි නේද ළමයි? වැඩේ පැහැදිලිද බලන්න. ඔන්න සිවිල් ප්‍රශ්නය අවසන්. සිවිල් ප්‍රශ්නය අවසන්. හරි. ඔන්න පළවෙනි සිවිල් ප්‍රශ්නේ ඉවරයි. මම මේ ඔයාලට ලොකු වෙලාවක් ගන්නෙ නෑ මේ වැඩවලට. අර සමහර අයට මේකේ අර කොහොමද මේ වැඩේ වෙන්න ඕනේ කියන එක මේ ප්‍රශ්න වලට උත්තර ලියද්දි හිතන්න ඕනේ පැත්ත වගේ එකක් ඔළුවට යන්න තමයි මේ සාකච්ඡාව කරන්නේ. මේ වෙලාවේ අර මේක සාකච්ඡා කරනවා නම් පුතේ පැය 2-3ක් අරන් මේ තනි ප්‍රශ්නයක් සාකච්ඡා කරන්න පුළුවන්. මම හිතනවා මේ විභාගයට අන්තිම සති 4-5ක් තියෙනකොට ඕක එච්චර ඵලදායී වැඩක් නෙවෙයි. ඔයාලා එච්චර කාලේ නාස්ති කරන්න බෑ එක සබ්ජෙක්ට් එකක එක වැඩකට. එක ප්‍රශ්නයකට පැය 2-3ක් නාස්ති කරොත් මේ වෙලාවේ ඔයාගේ කාර්යක්ෂමතාවය අඩු වෙනවා. ඒ නිසා මම පුළුවන් උපරිම වේගෙන් තමා මේක කරන්නේ. හැබැයි ඔයාලට තේරෙන මට්ටමින්. රයිට්. 6 වෙනි රචනා ප්‍රශ්නේ සිවිල්. මේක නම් දැන් පෞගිය දවස් ටිකේ අපේ ෆිසිකල් පන්ති වල ඉන්න ළමයි පන්තිය හදපු TDS ගාන. මම හිතන්නේ අවසානටත් අපි සඳුදා දවසේ අඟහරුවාදා දවසේ හදපු ගාන තමයි මේ තියෙන්නේ 6 වෙනි රචනා ප්‍රශ්නය. ඒ නිසා මම ටිකක් වේගෙන් කතා කරනවා. ඔය පන්ති දෙකටම ෆිසිකලි පන්ති වලට සම්බන්ධ නොවන ළමයින්ට මේක පැහැදිලි කරන්න ඕනේ නිසා. පුතේ සරල TDS ප්‍රශ්නයක් තමයි 2024 A level වලට ඇවිල්ලා තියෙන්නේ. සරලම TDS ප්‍රශ්නයක් මේකේ ඇවිල්ලා තියෙන්නේ. හරි. ඔන්න අපි TDS ප්‍රශ්නේ කරන්නයි යන්නේ.
හරි TDS පත්‍රයක් එතකොට ඔයාලට දීලා තියෙනවා විභාග පේපර් එකේ උඩින්ම අපි ලිව්වා SLS 573 1999 සම්මතයට අනුකූලයි කියලා. හරි මේකේ දීලා තියෙනවා ළමයි පොඩි සිද්ධියක්. මොකද්ද මේකේ දීලා තියෙන සිද්ධිය බලන්න. පහත දක්වා ඇති හරස්කඩ රූපයේ පරිදි මට්ටම් වෙනසක් සහිත පස් පොළවක් දිගේ මීටර් 100ක් දිග කොන්ක්‍රීට් බිත්තියක් බැඳ ඒ හා බැඳුණු ABCD භූමි කොටස වැඩි දියුණු කර ඇත. හරි. අඳුරු කර ඇති ඊළඟ කියනවා අඳුරු කර ඇති ABCD පස් කොටස AB දිගේ කපා ඉවත් කර BC හා CD දිගේ ජලය පෙරීම සඳහා පෙරණයක් රඳවා ඉන්පසු ABCD කොටස නැවත පුරවන ලදී. හරිනේ. පහත දක්වා ඇති වැඩ අයිතම සඳහා SLS 573ට අදාළව ප්‍රමාණ ගන්න. එහෙනම් අපි ඔන්න වැඩ ටික ගන්නවා ප්‍රමාණ ටික ගන්නවා වැඩ කොටස් වලට අදාළව. පළවෙනි වැඩ විෂය මොකද්ද කියලා තියෙන්නේ? මොකද්ද කියලා තියෙන්නේ? බිත්තිය සහ පාදම සඳහා වන කොන්ක්‍රීට්. එහෙනම් ඉස්සල්ලාම අපි හොයමුකෝ පාදම් කොන්ක්‍රීටය. පාදම් කොන්ක්‍රීටය කියන එක ඔයාලට ඔය තියෙනවා පේනවා ප්‍රශ්නය ඇතුලේ පාදම් කොන්ක්‍රීටය දැන් අපි දන්නවා මේ බැම්ම කොහොමත් මීටර් 100ක් දිගයි. එතකොට ආයි දිගේ වාට ප්‍රශ්නයක් නැහැ. දිග කොහොමත් 100යි. එහෙනම් D තීරුවේ ලිව්වා 100.0.0යි. අවසාන දශම ස්ථාන දෙකකට තියන්න ඕනේ. කොන්ක්‍රීට් කියන්නේ පරිමාවක් විදියට ප්‍රමාණ ගන්නේ. කොන්ක්‍රීට් පරිමාවක් විදියට ප්‍රමාණ ගන්නකොට දිග ඊළඟට පළල ඕනේ. පළල මේකේ දීලා තියෙනවා 4300යි. ඒ කියන්නේ 4.3යි පළල. දිග පළල ඊළඟට උස දීලා තියෙනවා ළමයි 1000ක් කියලා. කොන්ක්‍රීට් පාදම 1000යි මිලිමීටර කියන්නේ 1 මීටර 1.0.0යි. ඉරක් ගැහුවා ඔන්න පාදම් කොන්ක්‍රීටය දැම්මා. පාදම් කොන්ක්‍රීටයේ වැඩේ ඉවර කළා. ඊට පස්සේ ඒමම තියෙනවා කොන්ක්‍රීට් බිත්තිය නේද? ඔව්. දෙවෙනි වැඩේ කියලා මම ගන්නම් කොන්ක්‍රීට් බිත්තිය. කොන්ක්‍රීට් බිත්තිය. right. කොන්ක්‍රීට් බිත්තිය වාට ඒ දිග ගන්න වෙන්නේ පුතේ 100යි. කොන්ක්‍රීට් බිත්තියේ දිග ගන්න වෙන්නේ 100යි. කොන්ක්‍රීට් බිත්තියේ දිග 100යි. අසම් බිඳුවයි. එතකොට පළල කොන්ක්‍රීට් බිත්තියේ පළල ඔයාට දීලා තියෙනවා පුතේ කීයයිද? 300යි කියලා නේ 300යි. 0.3යි. උස දීලා තියෙනවා 7000යි. ඒ කියන්නේ 7.0.0යි. ඔන්න මේක මෙතනින් සුළු කරා. උත්තරේ ගත්තා. කොන්ක්‍රීට් බිත්තිය හරි කොන්ක්‍රීට් පාදම හරි. ඒ වැඩේ ඉවරයි. මේ දෙක සුළු කරලා ඔයා උත්තරේ ගන්න. ඊට පස්සේ ඕනනම් උත්තර දෙක මම දාන්නම්. මෙතන නම් උත්තරේ ලේසියිනේ. 430.0.0යි කියලා උත්තරයක් එනවා මෙතනට. 430.0.0යි කියලා උත්තරයක් එනවා මෙතනට. ඊළඟට මෙතනට එනවා 100යි 700.3යි කියන්නේ 210.0.0යි. හරි මේ දෙකම ඕනනම් අපිට එකතු වෙනම දැන් එකටනේ අහලා තියෙන්නේ. එකතු කරලා මෙතනින් අපිට දාන්න පුළුවන් මේ දෙකේම මුළු පරිමාව 640යි. 640යි නේ. 640යි ඝන මීටර කියලා. හරි නේද පුතේ කතන්දරේ? 640යි ඝන මීටර. මොකද තනි වැඩ කොටසක් විදියට අහලා තියෙන්නේ. හරි. ඊළඟට ආනවා ළමයි ABCD කොටසේ පස් කැණීම. ඔන්න දැන් වැඩක්. ABCD කොටසේ පස් කනිනවා කියන්නේ මේ ABCD කොටසේ පස් වැඩක් කියන්නේ ඝන මීටර ප්‍රමාණයක්. ඒ කියන්නේ පරිමාවක් විදියට ගන්නෙ. ABCD කොටසේ පස් කැණීම. ABCD පස් කැණීම. හරිනේ. ABCD කොටසේ පස් කැණීම. එතකොට ළමයි ABCD කොටසේ පස් කැණීමේදී මේකේ දීලා තියෙන්නේ පුතේ මේ මෙහෙම එකක් නේ.
හරස් කළ ට්‍රැපීසියමක් ආකාරයේ එකක්. මේ මෙහෙම තියෙනවා. ඊට මේක මෙතන මෙහෙම තියෙනවා. මෙහෙම මේ මෙහෙම එකක්. එතකොට ළමයි මේක 2000යි මේක 4000යි. මෙතන උස 7000යි කියලා දීලා තියෙනවා. දැන් මේ ABCD කොටසේ පස් කනිනකොට තේරුම් ගන්න මේ වර්ගඵලය දිගෙන් වැඩි කරාම එනව නේද පුතේ මුළු පරිමාව. අපි දැන් හොයාගමු. කොහමද? මේ ට්‍රැපීසියමේ වර්ගඵලය හොයන්නේ කොහොමද? සමාන්තර පාද දෙකේ එකතුව බෙදීම දෙක වතාවක් ලම්බ උසනේ. හරි. හොයන්නේ කොහමද? 4000යි කියන්නේ 4යි මීටර. 2000යි කියන්නේ 2යි. ඔය දෙක එකතු කරා 2කින් බෙදුවා. 4 ධන 2 6යි. 6 බෙදීම 2 3යි. මේක 7න් වැඩි කරාම තමයි මොකක් එන්නේ? මේක 7න් වැඩි කරාම තමයි මෙයාගේ වර්ගඵලය එන්නේ. හරිනේ? ඒක දිගෙන් වැඩි කරාම හරිනේ. ඒතොර එනවා ABCD පස් කනින පරිමාව. ඒක අපිට මෙහෙම ලියන්න පුළුවන් නේද? දිග 100යි. ඕකේ පුතේ දිග 100යි. දිග 100යි. දශම බිංදුවයි බිංදුවයි. පළල විදියට අපිට ගන්න පුළුවන් මෙයා 3යි. 3.0.0යි. මෙයා 7යි. 7.0.0යි. ඔන්න ඒ වැඩේ ඉවරයි. 7 වරක් 3 21යි. 21 වැඩි කිරීම 100 2100යි දශම බිංදුවයි බිංදුවයි. ඔන්න ABCD පස් කනින එකත් වැඩේ ඉවරයි. බොහොම සරල ගානක් තිබ්බේ. අඩුම තරමේ මධ්‍ය රේඛා දිගවත් හොයන්න දීලා තිබුණේ නැත. හරි නේද ළමයි? දැන් ඊළඟ සිද්ධිය. මොකක්ද ඊළඟට කියන්නේ? ගාන ඊළඟට කියනවා පෙරණයේ වර්ගඵලය. හරි. පෙරණයේ කතාව මෙහෙමනේ ළමයි. ඔය බිල්ඩින් එකේ පෙරණේ තියෙන්නේ මෙහෙම කෑල්ලකනේ. මේ මෙතන තියෙනවා පෙරණේ දීලා පෙරණේ කොච්චරක් පළල කියලා දීලා තියෙනවද? මේ පෙරණේ මෙතන ඉඳන් මෙතනට 2000ක් තියෙනවා. මෙතන ඉඳන් මෙතන උඩට 7000ක් තියෙනවා. මෙතන ඉඳන් මෙතනට 7000ක් තියෙනවා. පෙරණේ වර්ගඵලය. එතකොට ඕනේ ළමයි පළලයි දිගයි. පළලයි උසයි. ලියනවා මෙතන 4 වෙනි වැඩේ විදිහට පෙරණයේ වර්ගඵලය. දිග එතකොට එනවා ළමයි 100යි. දිග 100ම තමයි. දිග 100.0.0යි. මේකේ වැරදුනා. ඔව් දිග 100.0.0යි. මේකනේ පළල, ඒ කියන්නේ මේකනේ සම්පූර්ණ මෙතන 2000යි මෙතන 7000යි කියන්නේ 9000යි. මේකනේ ඔහොම දිගට යන්නේ. ඕකනේ වර්ගඵලය. එහෙනම් 9000යි කියන්නේ 9.0.0යි. ඒතර උත්තරේ එනවා පෙරණේ වර්ගඵලය පුතේ 900.0.0යි කියලා. හරි නේද? ඒක මම චුට්ටක් මෙතන උඩින් ලිව්වේ. ඔයාට මේ යට ලිව්වොත් පේන්නේ නැති හින්දා. හරි නේද? පෙරණේ වර්ගඵලය මාතෘකාව කෙලින් ඔය ගාන හැදිලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ විස්තරයේ తీරුවේ පෙරණේ කියන කොටස කෙලින් ඕක තියෙන්න ඕනේ. නම් මම හිතනවා TDS වල TDS පත්‍රය හදලා ඉවරයි. බලන්න වැඩේ තේරුණාද කියලා. ඔක අපි පන්තියේ හැදුවා. ඔයිට වඩා වෙලාව අරගෙන පන්තිය හදපු නිසා මම මේ ටට්ටක් ගාලා වේගෙන් කරගෙන ගියේ අවශ්‍ය කෙනෙක්ට මතක් කරගන්න. හරි. ඒකෙම තව කොටසක් තියෙනවා නේද? ඔන්න මේකේ අඩුපාඩුවක් තියෙන කෙනෙක් ඕක දාගන්න. පැහැදිලිනේ? ඒකම ඊළඟ කොටස කියනවා මෙහෙම. ඉහත ABCD කොටසේ පස් ගැනීම සඳහා යන්ත්‍ර සූත්‍ර සහ වැඩකරුවන් සඳහා මිල පහත දැක්වේ.
එස්කැලේටරය සඳහා මිල විනාඩි 45කට 1200යි. එස්කැලේටර් ක්‍රියාකරු සඳහා 3500යි දිනකට. එස්කැලේටර් අත්උදව්කරුවෙක් සඳහා දිනකට 2800යි. එස්කැලේටරේ කැණීම් ශීඝ්‍රතාවය පස් ඝනමීටර 25ක් ප්‍රමාණයක්ද පැයකට. දිනකට වැඩ කරන කාලය පැය 7ක්ද වේ නම් ඉහත දත්තෝපයෝගී කොටගෙන මෙම පස් කොටස ගැනීම සඳහා වැය වන උපකරණ පිරිවැය සහ ශ්‍රම පිරිවැය ගණනය කරන්න. right. දැන් මෙතන තියනවා ළමයි පෙරණේ පස් කනින්ද ඝනමීටර් 2100ක්. මම කෙටියෙන් හදාගෙන යන්නම් බලා ගන්න. ඝනමීටර් 2100ක් කැණීමක් තියෙනවා. මෙයාට පුළුවන් එස්කැවේටරේට පුළුවන් පුතේ පැයකට ඝනමීටර් 25ක් හාරන්න විතරයි. එහෙනම් අපි 2100 බෙදන්න ඕනේ පැය කීයක් වැඩ කරන්න ඕනද කියලා බලා ගන්න කීයෙන්ද? 25න්. පැයකට පුළුවන් 25යිනේ. හරිනේ. එතකොට ළමයි එනවා පැය වලින් කීයක්ද? පැය 2100යි. හරිද? පැය 2100යි. පැය 2100යි කියන්නේ 2100 බෙදුවා 25න්. සාමාන්‍ය එස්කැවේටරේ වැඩ කරන්න ඕනේ පුතේ පැය 84ක්. හරි. පැය 84ක්. දැන් එස්කැවේටරේට ගාන උපකරණ වියදම කොච්චරයිද? පැය 84කට පැයකට පැයකටනේ ඕනේ. අරක දීලා තියෙන විනාඩි 45කට. විනාඩි 45කට කීයද? 1200යි නේද? විනාඩි 45කට 1200යි කියලා දීලා තියෙනවා. එහෙනම් අපි මොකද ගන්න පැයකට ගන්න හොයන්න. 1200 බෙදනවා 3න්. විනාඩි 45 3න් බෙදලා 4න් වැඩි කරනවා. තේරුණානේ? එතකොට එන්නේ ළමයි පැයකට ගන්න. 1200ක් විනාඩි 45යි නම් විනාඩි පැයකට කොච්චරයිද? 3න් බෙදලා 4න් වැඩි කරනවා. ඒක වැඩි කරනවා 84න්. එයි ඔයාට යන්ත්‍ර සඳහා වැය වන පිරිවැය. හරිනේ. ඊට පස්සේ ශ්‍රම පිරිවැය හොයන්නේ කොහොමද? ශ්‍රම පිරිවැය වර්ග දෙකයි. කවුද? ක්‍රියාකරුට යනවා ක්‍රියාකරුට දවසකට දෙනවා 3500ක්. මෙයා වැඩ කරනවා පුතේ පැය 7ක්. එහෙනම් එනවා හරි පැයකට ගාන හොයන්න 3500 බෙදනවා 7න්. එතකොට එනවා ක්‍රියාකරුට පැයකට ගෙවන ගාන. මේක වැඩි කරන්න පැය 84න්. හරිනේ. එතකොට එනවා එයාට කොච්චර පැය ගානක් සඳහා ගෙවන්න ඕනේද? පැය 84ට කොච්චරක් ගෙවන්න ඕනේද? ඊට පස්සේ අත්උදව්කරුවෙක් ඉන්නවා. එයාට ගෙවනවා පුතේ 2800ක්. එයාට ගෙවනවා 2800ක් නේද? ඒ ගෙවන්නේ පැය 7කට. පැයකට හොයන්න 7න් බෙදලා 84න් වැඩි කරනවා. එතකොට එනවා ළමයි මොකද්ද? ශ්‍රමය අත්උදව්කරුවට යන වියදම. එතකොට මේ තියෙන්නේ උඩම උපකරණ සඳහා හොයාගත්ත වියදම යන වියදම වෙන වෙනම හොයන්න කියන්නේ. මේ දෙන්නාගේ අගයන් දෙක එකතු කරාම එනවා ශ්‍රම වියදම. දෙන්නාගේ එකතුව තමයි ශ්‍රම වියදම. ශ්‍රම වියදම කීයයිද කියලා එනවා. පැහැදිලිද බලන්න කතන්දරේ? ළමයි බලන්න කතාව පැහැදිලිද කියලා? හරි. ඔන්න ඒ කතාවත් අවසන්. හරි. ටක් ගාලා හදලා නැති අය ඕකත් දාගන්න. හරිනේ ළමයි මේකත් ලියාගත්ත නැද්දනේ? ගාන හදන විදිය ඔලුවට දාගන්න ලියනවට වඩා ඊට පස්සේ තනියම හරි ඔයා මේක බලලා හදන්න
හදන ක්‍රමයේ අල්ලගත්තට පස්සේ මේ වෙලාවේ ටිකක් ඔළුව පාවිච්චි කරන්න පුරුදු වෙන්න පුළුවන් තරම් තනියෙන් හිතලා හදන්න පුරුදු වෙන්න. එතකොට මේ වෙලාවේ උපරිම ප්‍රයෝජනය ගන්න පුළුවන්. right. ඔන්න TDS කොටසට අදාළ ඒ ප්‍රශ්නයේ ඒ කොටස ඉවර කරා. පුතේ ප්‍රශ්නේ ඊළඟ කොටස දීලා තියෙන්නේ බලන්න බිම් මැනීම මට්ටම් ගැනීම ප්‍රශ්නේ. දැන් මේ පාර TDS කොටසයි මට්ටම් ගැනීමයි දෙක තමයි එකතු කරලා තියෙන්නේ. ඒකේ දම්බැල් මැනීමත් කොටසක් තියෙනවා බලන්නකෝ. හරි. කියනවා මෙහෙම C එක් උපකරණ ස්ථානයක් භාවිතයෙන් සිදු කරන ලද මට්ටම් ක්‍රියාවලියකදී ගන්නා ලද පාඨාංක කීපයක් පහත දැක්වේ. හරිනේ. 2.0යි 1.5යි 2.5යි 1.0යි 3.0යි. පළමු මට්ටම් ස්ථානයේ ඌනිත උස 90.5යි නම් නැගුම් බැසුම් ක්‍රමයට පිළියෙල කරන ලද වගුවකට ඊට පාඨාංක ඇතුළත් කර අනිකුත් ස්ථානවල මට්ටම් වල ඌනිත උස ගණනය කරන්න. හරි. නැගුම් බැසුම් වගුවක් හදන්නනේ තියෙන්නේ. ලේසි වැඩන්නේ. මේ බලන්න 24 පේපර් එක කොච්චර ලේසිද ළමයින්ට කියලා. හරි. අපි ගහ ගන්නවා වගුව. මට්ටම් ස්ථානය. ඊට පස්සේ BS ඊට පස්සේ IS ඊට පස්සේ FS ඊට පස්සේ නැගුම් rise ඊළඟට fall නැත්නම් බැසුම් ඊට පස්සේ උච්චත්වය අවෝනම් මෙතනට දාගන්න පුළුවන් නැගුම් බැසුම් වලට කලින් HI උපකරණයේ උස නැගුම් බැසුම් ඊට පස්සේ elevation ඌනිත උස ඊට පස්සේ අන්තිමට විස්තරය. හරිනේ. දැන් අපි පුරවගෙන යමු. මට්ටම් ස්ථාන තියෙනවා පුතේ 5ක්. 1 2 3 4 5 දැම්මා. දැන් අපි පුරවගෙන යමු. පාඨාංග ටික දීලා තියෙනවා. අපි දන්නවා මැනුම් ක්‍රියාවලියක එක් උපකරණ ස්ථානයයි නම් පළවෙනියට ගත් එක 2.0 BS එකක්. ඊට පස්සේ 1.5 ඊට පස්සේ 2.5 ඊට පස්සේ 1.0 ඊට පස්සේ හරි. ඔය ටික මොනවාද? IS අන්තිම පාඨාංකය 3.0 ඒක FS එකක්. හරිනේ. ඔය ටික දන්න ඕනේ. ඔය ටික දාන්න. ඔය ටික ෆිල් කරා. ඊට පස්සේ දැන් අපි මොකද කරන්නේ? මේකේ තව දීලා තියෙනවා. මොකද්ද? පළමු මට්ටම් ස්ථානයේ උස 90.5යි නේද? ඔව් 90.5යි. 90.5යි. හරිනේ. ඊට පස්සේ ඕනනම් අපි එකපාර HI හොයා ගන්නවා. 99.5. අපි දන්න සමීකරණය මොකද්ද? HI සමානයි BM ධන BS HI ඍණ FS සමානයි elevation. මෙහෙමත් පුළුවන්. සමීකරණ දෙකකට කැඩුවොත් ඉගෙනගෙන තියෙනවා. අනි සමීකරණය ලියන්න පුළුවන් elevation සමානයි BM ධන BS ඍණ FS කියලා. හරිනේ. ඕකෙන්නේ මේ හදාගෙන යන්නේ ළමයි. එහෙනම් 90.5ට දෙකක් එකතු කරාම 92.5යි. ඒකෙන් 1.5ක් අඩු කරාම එනවා පුතේ 91.0යි කියලා. හරි. ඊට පස්සේ දැන් මෙතන ආයේ HI වෙනස් වෙන්නේ නැහැනේ. 90.5ට එකතු කරන්න ඕන 2.0. 92.5යි. ඒකෙන් 1.5ක් අඩු කරාම 91යි. ඒකෙන් 2.5ක් අඩු කරාම ආපහු 92.5ට 90යි. 2.5ක් අඩු කරාම 90.0යි. එකක් අඩු කරාම 91.5යි. ඊට පස්සේ 3ක් අඩු කරාම
89.5 ඔන්න ඒ වැඩේ හරි. හරි නේද ළමයි? හරි. දැන් මෙතනින් ඉවරද? නෑ අපි නැගුම් බැසුම් තීරුව පුරවනවා. මේක 90.5යි. මේක 91යි. බැස්මක්. බැස්මේ ප්‍රමාණය 0.5යි. හරි නේද? sorry මේක 90.5යි මේක 91යි. 91.5ට වඩා වැඩි වෙලා නැග්ම කොච්චරද? 0.5ක්. ඔන්න 0.5 දානවා 1යි 2යි අතරට. නැත්නම් දෙක කෙලින්. right. ඊට පස්සේ 91යි 90යි. බැස්මක්. බැස්මේ ප්‍රමාණය 1.0යි. ඊට පස්සේ 90 ඉඳන් 91.5යි නැග්මක්. කීයක නැග්මක්ද? 1.5ක නැග්මක්. ඊට පස්සේ 91.5 ඉඳන් 89.5යි කියන්නේ බැස්මක්. බැස්ම හරියටම 2.0ක්. හරි. දැන් මොකද කරන්නේ? ඔන්න වගුව අපි පුරවලා ඉවරයි. අපි ඕන මෙතන HI වෙතනින් දාගමු 92.5යි. right. දැන් මොකද කරන්නේ ළමයි? දැන් අපි දන්නවා. සිග්මා BS ඍණ සිග්මා FS. සිග්මා BS ගේ අගය සිග්මා BS ගේ අගය 2.0යි. සිග්මා FS ගේ අගය 3.0යි. හරි. සිග්මා BS කෙන් සිග්මා FS අඩු කරනවා. ඍණ 1.0යි. ඊට පස්සේ නැගුම් තීරුවේ එකතුවෙන් බැසුම් තීරුවේ එකතුව සිග්මා ෆෝල් අඩු කරනවා. ගන්නවා උත්තරේ. අවසන් මට්ටම් ස්ථාන පළමු මට්ටම් ස්ථානයන අවසන් මට්ටම් ස්ථානය අතර වෙනස ගන්නවා. උත්තර තුනම සමානයි කියලා පෙන්වන්න ඕනේ පුතේ. දැන් ආය ඔය සරල දේවල්නේ. බොහොම සරල දේවල්. ඒ කියන්නේ වගුව හදලා නිර්වද්‍යතාවය අනිවාර්යෙන් පෙන්වන්න ඕනේ හදලා. නැගුම් බැසුම් තීරු වල අන්තරය ඊට පස්සේ FSBS තීරු වල අන්තරය පළමු මට්ටම් ස්ථානයේ සහ අවසන් මට්ටම් ස්ථානයේ අතර අන්තරය ගත්තහම උත්තර තුනම එක සමාන උත්තර වෙනවා කියලා පෙන්වන්න ඕනේ. හරිනේ? මම ලකුණු ඕකේ දෙන විදිය කියන්නම්. හරිද? ඔගේ ලකුණු දෙන විදිය කියන්නම් පුතේ. සාමාන්‍යයෙන් මේ හැම දත්තයක් ඇතුළත් කරනවාටම මේ වගුව ඇතුලේ හැම දත්තයකටම ලකුණු දෙක ගානේ දීලා තියෙනවා. මේ හරි තැන්වල හරියටම දත්තය ඇතුළත් කරනකොට ලකුණු දෙක ගානේ දීලා තියෙනවා. හරිනේ? ඊට පස්සේ නිර්වද්‍යතාව පරීක්ෂා කරනවා මේ සමීකරණ තුන දාලා නිර්වද්‍යතාවය පරීක්ෂා කරනකොට ලකුණු දෙකක් දීලා තියෙනවා. මුළු ලකුණු 30ක් ලැබෙනවා ඔන්න ඔය කොටසට. මම හිතනවා මේ ලකුණු තියෙන නිකන් අර විනාඩි 2-3කින් ගන්න පුළුවන් විදිය ලකුණක්. හරි නේද? සාකච්ඡාව මන් ටිකක් වේගෙන් කරගෙන යනවා කාල වේලාවත් එක්ක. හරිද? නැත්නම් අපිට මේ සාකච්ඡා කරලා ඉවර කරගන්න වෙන්නේ නැහැ. විභාගේ ඉවර වුණාට පස්සේ තමයි පේපර් 5ක් විතර සාකච්ඡා කරලා ඉවර කරන්න වෙන්නේ. තව ටිකක් වෙනසක් වෙන්න ඕන නම් කියන්න. හරිනේ. ටක් ගාලා ඉවර කරමු. ඔන්න C කොටස හරි. D කොටස මොකද්ද කියන්නේ? ඔන්න දම්බැල් මෙනීමෙන් ඇවිල්ලා. PQRS ලක්ෂ වලින් මායිම් වන චතුරස්‍රාකාර භූලක්ෂණයක වර්ගඵලයේ සෙවීමට සිදු කරන ලද මැනුම් ක්‍රියාවලියකදී x y මැනුම් රේඛාවකින් ලබාගත් අනුලම්බ පාඨාංක ඇතුළත් ශේෂ්ඨ පොත් සටහනක් පහත දැක්වේ. හරිනේ? ශේෂ සටහන දීලා. මේක මකන්නන් නේද ළමයි? මේක මකන්නන් නේද? right. ශේෂ සටහනක් පහත දැක්වේ කියලා කියනවා. ඊට පස්සේ කියනවා ඉහත මැනුම් රේඛාවට සාපේක්ෂව PQRS පිහිටීම 100 පරිමාණයට නිරූපණය කරන්න ළමයි. එහෙනම් ඒ සිද්ධියක් නේද? ඒ නිකන් ලකුණු දෙන්න ලකුණු 15ක් දෙන්න වගේ වැඩක් කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් සිතියම අඳිනකොට අපි දන්න දේවල් ටිකක් තියෙනවා සම්මතයන් ටිකක් ඕක පාවිච්චි කරන්න ඕනේ. පළවෙනි සම්මතය තමයි දම්බැල් රේඛාව තනීරකින් පෙන්වන්න ඕනේ. හරිනේ?
ඊට පස්සේ ඔයාලට දීලා තියෙනවා මෙතන PQRS කියලා සාමාන්‍ය දම්බැල් රේඛාවේ සැලැස්ම තියෙන මෙහෙම දම්බැල තියෙනවා. මේක S, මේක R, මේක Q, මේක P. මේ වගේ එකක් නේ දීලා තියෙන්නේ. එතකොට ළමයි එකට 100 පරිමාණයට ඔයා ඇඳලා තියෙන්න ඕනේ. මේක දැන් මම බෝඩ් එකේ අන්තර වැඩක් නැහැ. එකට 100 පරිමාණය කියන්නේ 1 සෙන්ටිමීටරයකින් සෙන්ටිමීටර් 100ක් පෙන්වන්න ඕනේ. ඒ කියන්නේ මීටර එකක්. මීටර් 5යි නම් සෙන්ටිමීටර් 5කින් ඔයා අදාළ පිටුම මෙතන ඉඳන් මෙතනට 10යි මීටර්. ඒතර මේක සෙන්ටිමීටර් 10ක් වෙන්න ඕනේ. ඒකේ හරි මැදින් 5යි. ඔව් 5න් මීටර් 5ක් සෙන්ටිමීටර් කියන්නේ හරි පරිමාණයට 5ක් වන තැනකින් S තියෙන්න ඕනේ. ඊට පස්සේ 9 කියන තැනින් 8කින් R තියෙන්න ඕනේ. ඊට පස්සේ A කෙලින්ම 8කින් P තියෙන්න ඕනේ. 1 කියන තැනින් තේරෙනවනේ. ඊට පස්සේ මේ ටික හරියට යා වෙලා මෙතනින් Q තියෙන්න ඕනේ. මේක හරියටම ලකුණු වෙලා තිබ්බහම ලකුණු 15 ලැබෙනවා. ඒතර දැනගන්න ඕනේ දේ තමයි මොකද්ද? දැනගන්න ඕනේ දේ තමයි ඔයා අනිවාර්යෙන් මේක තනි රේඛාවකින් ලකුණු කරලා තියෙන්න ඕනේ. තනි රේඛාවකින් ලකුණු කරලා තියෙන්න ඕනේ. හරිද? මේවල පිහිටුම් දල පරිමාණයට නිවැරදිව ලකුණු වෙලා තියෙන්න ඕනේ. එතකොට මේ වැඩේ ඉවරයි. බොහොම සරල ප්‍රශ්නයක් තමයි මේකේ අහලා තියෙන්නේ. හරිනේ. පළවෙනි යන කොටස පරිමාණයට නිරූපණය කරන්න. දැන් ළමයි වැඩේ ලේසියි. දැන් ඔයාට තියෙනවා දෙවෙනි කොටසේදී PQRS සැබෑ වර්ගඵලය ගණනය කරන්න. දැන් මේ අපි ඇඳපු එකේ වර්ගඵලය හොයලා 100න් වැඩි කරාම ඔගේ කතන්දරේ හරි. හරිනේ. එතකොට මේකේ දීලා තියෙනවා ළමයි ඔයාට පේනවා දිග 5යි සෙන්ටිමීටර්. මේකේ පළල ගත්තොත් මේ අතර හොයාගත්ත හැකිනේ. හරි. පළල ගත්තොත් 5යි සෙන්ටිමීටර්. එතකොට වර්ග සෙන්ටිමීටර් 25ක් තමයි ඕකේ පේන්නේ. එතකොට සැබෑ වර්ගඵලය මේක නේ වර්ග සෙන්ටිමීටර් සැබෑ වර්ගඵලය වර්ග මීටර් 25යි. හරිනේ. කොහොම සරල එකක් නේ තියෙන්නේ. දිග පළල 5 එකක් ඊට පස්සේ වර්ග මීටර 25යි කියලා දාන්න තියෙන්නේ. හරි. ඔන්න 100 පරිමාණයේ හින්දා ඇත් සැබෑ එක වර්ග මීටර වලට පරිවර්තනය වෙනවා කියලා දාන්න තියෙන්නේ. එතනින් වැඩේ ඉවරයි. සිවිල් ප්‍රශ්න දෙකම ඉවරයි. ආසන්නව පැය දෙකකට ලං වෙන කාලයක් ගිහින් තියෙන්නේ. ඊළඟට අපිට තියෙන පුතේ විදුලි ඉලෙක්ට්‍රොනික කොටසේ ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න. ඒක ටිකක් මීට වඩා සිවිල් වලට වඩා බොහොම හිමින් ගණන් හදාද පියවරෙන් පියවර හදන්න ඕන නිසා අද මම ඕකේ වෙලාව ගන්නෙ නෑ. ලබන සතියේ කලින් මම පුළුවන් වුණොත් දවසක් නයිට් එකක් දාලා ඕක සාකච්ඡා කරන්නම්. ලබන සතියේ එතකොට අපිට රචනා ප්‍රශ්න දෙක විදුලිය සහ ඉලෙක්ට්‍රොනික දෙක සාකච්ඡා කරලා ඉවර කරන්න පුළුවන් වෙයි. එහෙනම් අදට මම වැඩේ නවත්තන්නම්. මොකද ආයෙ පටන් ගත්තොත් තව පැය භාගයකට එහා දෙනවා. පැයකට වඩා ඇදෙනවා ඉස්සරහට. මොකද මම ඉලෙක්ට්‍රොනික ටිකයි සිවිල් මේ සිවිල් වලට වඩා ඉලෙක්ට්‍රොනික ඉලෙක්ට්‍රිකල් ටික ටිකක් හිමින් පැහැදිලි කරන්නම්. ළමයෙක්ට වඩා වැදගත් වෙන නිසා එහෙනම් අදට වැඩේ අවසන් කරනවා පුතේ. හැමෝටම ආයිබෝවන්. වැඩ ටික කරන්න. මේ රචනා පේපර් එකේ ඊළඟ මේ ප්‍රශ්න ටික ඉතුරු ටික කරලා නැත්නම් විශේෂයෙන් විදුලි ඉලෙක්ට්‍රොනික ටික කරලා නැත්නම් ලබන ඊළඟ දවසේ මේ රෙකෝඩින් එක ඊළඟ දවසේ ලයිව් එකට සෙට් වෙන්න කලින් මොකද කරන්නේ? මේක කරලා ඔයාගේ ගාව උත්තර පත්‍රයේ ඔයා ලියපු එක තියාගෙන වැඩේට සෙට් වෙන්න කියන එක මතක් කරනවා. එහෙනම් පුතේ හැමෝටම ආයිබෝවන්. සුබ රාත්‍රියක්. නැවත අපි මේ වගේ වැඩකින්ම හම්බ වෙමු. ආයිබෝවන් නේ.